ගොඩක් කැමෝඩම මම අද කරන්න යන්නේ රිවිව් එකක් අන්බොක්සින් රිවිව් එකක් කියන්නේ මේ හැමෝම මේ දවස්වල හොයනවා හැමෝම මේ දවස්වල මේක ඉස්සිය මගේ වැඩ ෆෝන් එකක් තමයි ෆෝන X9D එක. ඉතින් මේකේ රිවිව් එකක් දෙන්න හිතුණා මොකද මම මේක අන්බොක්සින් රිවිව් එකක් වලට ඇත්තට මේක එක්ස්පීරියන්ස් කරලා දෙන්න රිවිව් එක. ඒකට මුලින් ඉඳන්ම මම පෙන්නන්න අන්බොක්සින් එකේ අපිට මේක එන විදිය ඒකට ඔයාලට මේ හම්බෙන දේවල් ඔයාලා වීඩියෝ එක ඉවරනකම් බලන් ඉන්න ගොඩක් දේවල්. ඒකට කැමරා ෆොටෝ සාම්පල් වීඩියෝ සාම්පල් ගොඩක් දේවල් කියන්නේ ෆෝන් එක ගැන සම්පූර්ණ රිවිව් එකක් ඔයගොල්ලන්ට අද ගන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක ඉන්න Honor X9D එකේ රිවිව් එක තමයි දෙන්න යන්නේ. හරි X9D එක අන්බොක්ස් කරගන්න යන්නේ. බලමු මේකේ අපිට හම්බෙන්න දේවල් මොනවද. ඔයාලට ෆෝන් එක තියෙනවා. ඒ වගේ මේක ෆ්‍රී හම්බෙන මෙන්න Honor Watch 2i කියන watch එක ෆ්‍රී හම්බෙනවා. watch එක පැත්තකින් තියෙනවා. වැදගත්ම දේ ෆෝන් එක. ඉතින් මේක අන්බොක්ස් කරලා බලමු මේකට එන්නේ කොහොමද කියලා. ඕගොල්ලන්ට පෙන්නන්න. තිබ්බා එන යුනිට් එක තියෙනවා. මංගාව තියෙන්නේ මේකේ කලර්ස් තුනක් එනවා. බ්‍රවුන් එකයි බ්ලැක් එකයි ගෝල්ඩ් එකයි. ඉතින් මෙන්න ෆෝන් එක දිහා මංගාව තියෙන ගෝල්ඩ් එක ඔයගොල්ලන්ට පේනවා. මාරම ලස්සනයි. මාරම ෆීල් එකක් තියෙන්නේ. අතට මාරම මොකද ග්‍රිප් වෙන. ඇත්තටම මේක මේ මම යූස් කරන හින්දා කියනවා මට මේක මාරම ෆීල් එකක් තියෙනවා මේක අල්ලනකොට. බලන්න පුළුවන් මේ මංගාව තියෙන්නේ මේ ගෝල්ඩ් එක. හරි එතකොට මේ ෆෝන් එක හම්බෙනවා. ඊට පස්සේ බෑක් කවර් එකක් ගන්න ඕනේ. බෑක් කවර් එකක් හම්බෙනවා. හැබැයි ඉතින් ලස්සන එකක් දාගන්න මොකද ලස්සන කවර්ස් තියෙනවා මේකට. ඊට පස්සේ එන charger එක 60 watt fast charging dock එක තියෙනවා. ඊට පස්සේ කේබල් එක හම්බෙනවා. මේ ටික තමයි ෆෝන් එකත් එක්ක හම්බෙන්නේ. අපි යන් ඊගාවට මේක ෆෝන් එක ඔන් කරලා කොහොමද ස්පීඩ් එක ඔන් වෙන කොච්චරලා යනවද අපි ඒ ටික බලමු ඊගාවට. හරි අපි ෆෝන් එක ඔන් කරගෙන බලමු මේකේ තියෙන ෆීචර්ස් ගැන. ෆෝන් එක ඔන් කරගෙන ඊට පස්සේ අපි කතා කරමු. හරි මම ඔන් කරනවා ෆෝන් එක. බලන්න පුළුවන්. ෆෝන් එක ඔන් කරනවා. මේකේදී අපිට හම්බෙන්නේ 12GB RAM එකක්. ඒ වගේම 256GB memory එකක්. ඉතින් මෙමරි එකයි RAM එකයි අතින් බැලුවොත් ලැග් වෙන ප්‍රශ්න මොකුත් නැහැ. ඇත්තටම මම මේක පාවිච්චි කරා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම තැනකදී ලැග් වෙන්නේ නැහැ. ෆෝන් එක ඔන්නලා ඉවරයි. තාම පොඩි කාලේ යන්නේ. හරි. හරි ෆෝන් එක ඔන් වුණා. ෆෝන් එකේ එතකොට මේකේ බැටරි එක ඇත්තට මේක ඩියුරබිලිටි එක අතින් ගත්තොත් සෑහෙන වටිනවා. ඒ කියන්නේ මේක ඇත්තටම වැටුණත් පොලේ ගහුවත් ප්‍රශ්නයක් නැහැ කියන තැනදී මම රෙකමන්ඩ් කරනවා. ඊළඟට තමයි මේක අපිට යූස් කරන්න ගත්තාම හાર્ඩ් යූස් එකකට හොඳ වටිනම දේ තමයි බැටරි එකයි හાર્ඩ් යූස් කරන්න පුළුවන්කමයි. මිලි ඇම්පියර් 8300ක මැසිව් බැටරි එකක් මේකට එනවා. ඉතින් ඒක ඇත්තටම දවස් 3ක් වගේ එක දිගට ඩේටා ඔන් කරලා ෆෝන් එක ඇත්තටම පාවිච්චි කරනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මම යූස් කරනවා මේක YouTube Facebook හැමදේම එක්ක ඩේටා ඔන් කරලා මම හાર્ඩ්වෙර් යූස් කරලා මම දවස් 2ක් කරනවා. ඇත්තටම මේකේ බැටරිය බස්සන්න අමාරුයි. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මොකද අපි රෑටනේ සාමාන්‍ය charge කරන්නේ. සමහර වෙලාවලට දෙවෙනි දවසේ හවස් වෙනකොට 130ක් වගේ බැටරි එක දෙනවා. ඉතින් ඒක අර ගොඩක් 130 වගේ ආපහු charge කරන්න යන්න එපා. charge කරනකොටත් 110ක් වගේ වෙනකන් ඉන්න. ඊට පස්සේ මේක බැටරි එකේ තව option තියෙනවා. ඊට පස්සේ 100% charge කරගන්න. charge කරන ලොකු වෙලාවක් කියන මිලි ඇම්පියර් 8300ක් වුණාට මේක විනාඩි 45ක් වගේ යනකොට තක්ගා charge කරන්න. මොකද 66 watt fast charging support කරන නිසා. ඉතින් ෆෝන් එකේ රිවිව් එක මෙහෙම එනකොට
තව කියන්න තියෙන්නේ මේකේ කැමරාවත් ඇත්තටම next level කැමරාවක් තියෙනවා. AI support කරනවා. AI features එක කියන හින්දා ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ෆෝන් එක ගොන්නලා තියෙන්නේ ඕගොල්ලන්ට පෙන්නන්න about Magic OS 10 එක. මේක තමයි මේක latest version එක මම update කරලා තියෙන්නේ. ඊට පස්සේ 12GB RAM එක තියෙනවා. 256GB memory එක තියෙනවා. battery එකයි internal memory එක හැමදේම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් විස්තර. අපි ඊගාවට යන් කැමරා හැමෝම බලන ඉතින් කැමරාව ඕක තමයි බලන් ඉන්නේ. කැමරා සාම්පල් වලට යන් කැමරාව ගැන විස්තර ටිකක් රිවිව් එකක් අපි ඊගාවට බලමු. කැමරා සාම්පල් ටිකනේ දෙන්නම් මම පෙන්නන්නම් ලයිව් ඕගොල්ලන්ට මේක කැමරාව කොහොමද කියලා. මොකද ගොඩක් අර සාම්පල් නේ දෙන්නේ. අපි ගිහලා බලමු මෙගාපික්සල් 108ක කැම් එක කොහොමද මේකේ වැඩ කරන්නේ කියන එකයි කැම් එකේ ෆොටෝ කොහොමද කියලා. ෆොටෝ වීඩියෝ ක්වොලිටි එක මම පෙන්නන්නම්. ඉන්න කැම් එක එන ක්ලියර් පේනවා ඇති කියලා. මේක පෝට්‍රේට් නයිට් මූඩ් එක. ඊට පස්සේ වීඩියෝ එක 4K වීඩියෝ ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඇත්තටම ෆිල්ම් එකක් වුණත් ෆෝන් එකෙන් ගහන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. එතනින් වෙනස් කර ගන්න පුළුවන් මේ 4K. ඉතින් ඊට පස්සේ Pro version එක තියෙනවා. ඊට පස්සේ මේ More option එකේ option එකේ document scan කරන්න පුළුවන්, panorama වගේ තියෙනවා. ඉතින් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න කැම් එක. ඔයගලන්ට මම මේක zoom කරලා පෙන්නනවා. මේක 10x දක්වා zoom තියෙනවා. මේක recommend කරනවා. මෙතන දීලා තියෙනවා 3x එකක්. 3x එක ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ. zoom in වලට යනවා. මෙන්න බලන්න zoom වෙන විදිය 10x. සාමාන්‍ය අඩි 15ක විතර තියෙන දුරින් තියෙන මේ කණුව ඉතින් පේන ඇති. ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ කැප්චර් කරා 10x zoom ඉන්නේ. මෙන්න මේ ෆොටෝ එක. මම මේ සාම්පල් ටික වෙනම දාන්නම්. මේ ෆොටෝ ගත්ත ඒවල සාම්පල් ටික මේ ටිකම ආපහු දාන්නම් ඔයගොල්ලන්ට. වීඩියෝ එකක් බලන්න වීඩියෝ. අර ෆිල්ම් එකක් ගහනවා වගේ තමයි. මොන 4K වීඩියෝ එක. මේ වීඩියෝ සාම්පල් ටිකත් මම දාන්න. ඔයගොල්ලෝ එහෙම ලයිව් බලා ගන්න. ඩිස්ප්ලේ එකත් එක්ක. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට මේ zoom in එක බලන්න. මේ ඔප්ටිකල් zoom in එක මේ යන්නේ ඉතින්. ඔයගොල්ලන්ට ඇත්තටම අර මාරම ගතියක් තියෙනවා. මාරම ආසයි මේකේ zoom in එකට. වව්. නියමෙටම තියෙනවා. මෙහෙම ලස්සනට වීඩියෝ කරගන්න පුළුවන්. කොහොමද ෆෝකස් සිනමැටික් කියලා ඔප්ෂන් එකක් නැහැ. නමුත් හොඳට ෆෝකස් කරලා ඒකයි මේකේ තියෙන විශේෂත්වය. මේ බලන්න ඔයගොල්ලෝ ලස්සනට බ්ලර් වෙලා ඔයාලට ඕන ටික ෆෝකස් වෙන විදිය. නියමෙටම කැමරාව කියන්නේ ෆෝකස් කරලා දෙනවා. සිනමැටික් ඔප්ෂන් එක නැහැ කියලා කියන්න බෑ. සිනමැටික් වෙනම නැහැ. නමුත් මේ බලන්න ලස්සනට සිනමැටික් ඔප්ෂන් එක මේකේ සිනමැටික් කියලා ඔප්ෂන් එකක් වෙනම නැහැ. නමුත් මේ 4K වීඩියෝ එකත් එක්ක යනවා කියන්නේ අත්‍තරම මේ කැම් එකේ ඔයගොල්ලෝ ලස්සනට පිටපස්ස බ්ලර් වෙලා ලස්සනට වීඩියෝ කරගන්න පුළුවන්. මයිකයි කලින් ෆිල්ම් එකක් වුණත් මේකෙන් ගහන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒක සුපිරි කැමරාවක්. ඔතන වීඩියෝ කරන්න පුළුවන්. හાર્ඩ් යූස් කරන්න, ෆොටෝ ගහන්න, බිම වට්ටන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. දවස් දෙකක් එක දිගට පාවිච්චි කරන්න පුළුවන් සුපිරි ෆෝන් එකක් තමයි X9D. ඊගාවට තමයි මේකේ මේ අත්නස්සින් බැටරියක් තියෙනවා. ෆෝන් එකක් නෙවෙයි පවර් බැංක් එකක් අරගෙන යනවා වගේ වුණත් ඔයාලට කියන්න පුළුවන්. මොකද මේකේ රිවර්ස් චාර්ජින් තියෙන නිසා. ඒකට C port තියෙනවා නම් C port cable එක ඔයගොල්ලෝ මේක ප්ලග් කරා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඔයාලට C port එක ඔයාලගේ iPhone එකක් වෙන ෆෝන් එකක් charge කරගන්න පුළුවන්. මොකද මේ බැටරි එකෙන් වෙන එකක් ඉක්මනටම කියන්නේ ළඟ
පවර් බෑන්ක් එකක් ළඟ තියෙනවා වගේ පාවිච්චි කරන්න. අපි යන් කැමරා සාප්පන. ටෙන්නෙක් සූමින් එක බලන්න යන්නේ. ඔන්න ආවට වෙනද මෙතන බෝඩ් එකක් තියෙනවා ඈත. බලමු මොනවද තියෙන්නේ කියලා. ෆිනිෂින් වහලකට මේක තේන ඇතිනේ. ටෙන්නෙක් සූමින් එකක් නේ. තන්ට එච්චර සූම් කල්ල වගේ මේ වගේ ක්‍රිය ෆොට එකක් ගන්න පුළුවන් කැම් එක ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ස්ලෑන්ඩේගේ ඩියුරබිලිටි එක පෙන්වන්න ඩිස්ප්ලේ එක මම මේක පුලේ ගහනකොට එහෙම කරන්නේ නැහැ. සාමාන්‍ය මම ඔයාලට ඇතැරලා පෙන්නන්න මොකද මේක වොරන්ටි එකක් තියෙනවා ඩිස්ප්ලේ එක වැටිලා ගත්තත් පුලේ ගහනකට මාරු කරලා දෙනවා රීප්ලේස්මන්ට් 1 year වොරන්ටි එකක් තියෙනවා. එනවාට නිකන් අපි සාමාන්‍යයෙන් ඇතැරලා බලමු මේක සාමාන්‍යයෙන් අපි හිතලා වට්ටන්නේ නැහැ. අතන ෆෝන් එක හිතලා වට්ටන්නේ නැහැ. බස් ටයිම් ලැප්ටොප් වගේ දෙයක් වුණත් මොකද්ද වෙන්නේ කියන දේ. කියන දේ විදිහට මේනවාද කියලා. සාමාන්‍යයෙන් අපි මේ ලෙවල් එකේ බලමු. සාමාන්‍ය මේ අඩිය කාමාරක් වගේ උඩ කියන මේ ෆෝන් එක ගලන් වට්ටනට මේක ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය මේ ලෙවල් එක. වගේ ඉන ගාවේ නම් ෆෝන් එක දානවා. ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ. පොලේ ගහන්න යන්න එපා. රෙගුලාරි වැටුනොත් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්න කියලා මේක නෑ ප්‍රශ්නයක් නෑ. ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක බලන්න. ඇත්තටම ඩිස්ප්ලේ එකට මොකුත්ම වෙන්නේ නැහැ. ඒ විදිහටම තියෙනවා කිසිම ප්‍රශ්නයක් නෑ. පොඩ්ඩක්වත් සීරෙන්නේවත් නෑ. ඒක තමයි තියෙන හොඳම දේ. ෆෝන් එක අන්ලොක් කරන වාදම අපි ගත්තොත් ගොඩක් අය Face ID තියෙනවා ඒ වගේ දේවල් කියන්නේ අපි Android වල බැලුවට අපිට ලොකුවට දැනෙන්නේ නැහැ. අර රීඩ් වෙන වෙලාවන Face එක ගන්න වෙලා යනවා ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් iPhone එකක් පාවිච්චි කරලා උනත් මේ ෆෝන් එක ගත්ත කෙනෙක්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. අන්ලොක් කරලා එක මං හිතනවා ඔයගොල්ලෝ රිවිව් එක බලන්න නැති කියලා. ඉතින් මට කියන්න බැරි වෙන්නේ නැති මිස් වෙන්නේ නැති ගොඩක් දේවල් මොනවා හරි ඇති වුණාට මට මතක විදිහට හැමදේම මම ඔයගොල්ලන්ට කිව්වා. තාම මොනවා හරි ඔයගොල්ලන්ට X9D එක ගැන දැනගන්න ඕන නම් රිවිව් එකක් ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ ඉල්ලන දේ දෙන්න. එහෙනම් ජය වේවා හැමෝටම.